මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. කටනායක සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසි ගොඩබැස්වීමකට ලක් කර තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ මිඩන් ගුවන්තොටුපළටයි. මෙලෙස ගොඩබස්වා ඇත්තේ UL 306 තරණ ශ්‍රී ලංකන් ගුවන් යානයයි. කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම ගුවන් යානය මෙලෙස ඉන්දුනීසියාවට හදිසියේ ගොඩබස්වා තිබෙනවා. එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් යානයේ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවන බවටයි ඉන්දුනීසියානු තාක්ෂණ කණ්ඩායම දැනුම් දී තිබුණේ. ඒ අනුව ගුවන් මගින් හෝටල් කාමර තුල රැඳවීමට ශ්‍රී ලංකන් බලධාරීන් තීරණය කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී අර්බුදකාරී තත්වයක් මත වුණේ එම ගුවන් යානයේ මගින් හෝටල් කාමර තුල රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබා නොදීමත් සමගයි. අනතුරුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් අදාළ ගැටලුව විසඳාලීමට කටයුතු කර තිබුණා. කාර්මික දෝෂයට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික කණ්ඩායමක්ද ඉන්දුනීසියා බලා පිටත් වී ගොස් තිබෙනවා. VSL YouTube නාලිකාව VSL අදම සබස්ක්‍රයිබ් කරන්න.